සුබ දවසක් මගේ යාළුවනේ. අද බලමු මේ වගේ පුට්ටයකින් මේ වගේ ගෙදරින් පුට්ටයකින් මේ වගේ ගෙදරින් පටි මහගන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් පාපිසි මහන අයට එහෙම ගොඩක් අවශ්‍ය වෙනවා මේ ගෙදරින් පුට් එක. මේ විදිහට කොහොමද මහගන්නේ කොහොමද කියලා බලමු. එහෙමනම් මම පුට් එක හයි කරගන්නවා. මම පුට් හයි කරගන්න විදිය වීඩියෝ කරලා තියෙනවා. පුට්ටය මාරු කරගන්න ඕන අවශ්‍ය විදිය. ඒක බලලා ඔයගොල්ලන්ට පුට්ටය මාරු කරගන්න පුළුවන්. ඕනම පුට් එකක්. එකත් තවුලක් නැහැ. ඉදකට පොඩ්ඩක් සෙන්ටර් මදි. මම එකත් හදා ගන්නවා. right. දැන් හරි අපි පුට් එක සවි කරගත්තා. හරි දැන් අපි මහල බලමු මොකද්ද වෙන්නේ කියලා. ඇත්තම කියනවා මේක ගෙදරුන්නේ නැහැ. මේක පියුසින් එකක් තියෙන්නේ. ඒකයි ගෙදරුන්නේ නැත්තේ. අපි මෙන්න මේ වගේ පටියක් මහලා බලමු. ඔයාලට කියන්න ඕන ගෙදරින් මැෂින් එකේ මේ ගෙදරින් පුටේ ගෙදරින් වැඩි කරගන්න තැන් දෙකක් තියෙනවා. දෙකක් නෙවෙයි තුනක් තියෙනවා. එක පළවෙනි දේ කරගන්න පුළුවන් මෙන්න මේ පිටිපස්සේ තියෙන ඇඩ්ජස්ට් නට් එක. මේක තද කරනකොට පුට් එක මෙහෙම ඉස්සෙනවා. මේ විදිහට මේ පැත්තට ඉස්සෙනවා. මේ පැත්තට ඉස්සෙනකොට ගෙදර වැඩි වෙනවා. ගෙදරින් උපරිම වැඩි කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට අවශ්‍ය ගන්නට ගෙදරින් එක හදා ගන්න. ඊළඟ දේ තමයි මැෂින් එකේ SPI එක. SPI එකත් මෙහෙට වැඩි කරගන්නකොට එතකොට ගෙදර වැඩි වෙනවා. ඊළඟ දේ තමයි ටෙන්ෂන් එක. ටෙන්ෂන් එකට යන්න අන්තිමට ටෙන්ෂන් එක බලන්න ඕන. නූල මහලි වෙලා නූල් දුවනවා නම් ඒක ඉස්සෙල්ලා හදා ගන්න ඕන. ඒක හදා ගන්න නැතුව ඒ දෙකට ඒකට වහින්න එපා. ඔයාලා මේකයි මේ SPI දුර දාන කෙනෙක් ගෙදර මේ ගෙදර එක හදා ගන්න. අන්න මම මහල කරන්න. ගෙදරින් එනවා. නිකන් ඒත් මදි වගේ නම් එහෙම අත තියා ගන්න. මේ පැත්තෙන් ඇඟිල්ල තියාගන්න. මෙතෙන් ඇඟිල්ලෙන් තද කරගෙන එහෙම වහන්න. අප ඕන කරලා ගන්න ඕනේ පැත්තේ. ඉවර ගෙදර වෙනවා. එහෙම තියාගෙන එහෙම ඇඟිල්ලෙන් තද කරගෙන මේ පැත්තේ ඇඟිල්ලෙන් තද කරගෙන පුට් එක ඒක සාමාන්‍ය ගන්න අල්ල ගන්න. අල්ලගෙන පා ගන්න මෙතන. හරි. මෙන්න මේ විදිහට මෙහොර පස්සේ තියෙන්න ඕන. මේ විදිහට තියෙන්න ඕන. නූල බුරුල් නම් මේක තියෙනවා යටපැත්තට පොඩක් ඩොට් එක ඇවිල්ලා තියෙනවා. යටපැත්තට ඩොට් එක ආවේ කියන්නේ උඩුපැත්තේ නූල් පොඩක් තද කරගන්න පුළුවන්. උඩුපැත්තේ නූල් තද කරගත්තාම අර මේකේ නූල් දුවන ගතිය අඩු වෙනවා. ඩොට් එක තියෙන පැත්තෙන් විරුද්ධ පැත්තට නූල තද කරගන්න. උඩුපැත්තේ ඩොට් එක තියෙන නම් යටපැත්තෙන් සල්ලෙකින් පොඩක් තද කරන්න. යටපැත්තෙන් තියෙනම් උඩ පැත්තේ නීල් එකේ ටෙන්ෂන් එකෙන් තද කරගන්න. මේකෙන් තද කරගන්න. මේකෙන් තද කරගන්නවා හරියනවා. දැන් මගේ පස්සේ යන මෙතන ටෙන්ෂන් එකෙන් තිබුණේ. ඒක මම තද කරගන්නවා. පොඩ්ඩක් මහනවා. පුට්ටට අහුණා. දැන් හරි. මේ විදිහට ගෙදර ගෙන්නේ. මෙයා දෙපාර තුන් පාර මාපින් තමයි නූල් තියෙන්නේ.
මේ තියන්නේ මේ පුට් එක මහපු ඇඳුම් තමයි තියෙන්නේ මේ විදිහට. මගේ වයිෆ් පාපිසි මහනවා. ඒකට තමයි මම ගොඩක් දුරට මේක පාවිච්චි කරන්නේ. මේ පුට් එකෙන් තමයි පාවිච්චි කරන්නේ. මේ වගේ ගැදර එකක් ගන්න පුළුවන්. තැන්ක් යු යාළුවනේ මගේ වීඩියෝ එක බලුවට. අලුත් වීඩියෝ එකකින් එනකම් මම සමු ගන්නවා. ඒගොල්ලන්ට සුබ දවසක්.